වැරදියට නඩු විසඳපු අය මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදිලා අණ්ඩකෝෂේ කලයක් විතර තියෙන කරේ තියාගෙන යන පෙරේතයෝ ඉන්නවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ කර්ම ගෙවලා පින්වත්නි මනුස්ස ලෝකෙත් ඒ විදිහටම උපදිනවානේ. මිනිස්සුන්ගේ විස්තර තියෙන තැන්වල තියෙන මේ වීඩියෝස් දාලා තියෙනවා. අණ්ඩකෝෂේ පොළවේ ගෑවෙනවා මහ විශාල කලයක් වගේ. මිනිස්සු උස්සගෙන යනවා ශරීරේ. ඊට පස්සේ එයත් කසාද බැඳලා. ඒකට කලයක් තරම් අණ්ඩකෝෂයක් ලෝකෙටම පේන්න බිම වැද්දි යන පිරිමියෙක් කසාද බඳින්න තරම් අර ස්ත්‍රියටත් ඒ කර්මෙ තිබ්බා. එකට කරපු කර්ම තව එක්කෙනෙක්ගේ මූණ මෙහෙම එල්ලිලා මස් වැදිලි. මෙහෙම අත් දෙකෙන් උස්සගෙන ගිහිල්ලා ඒ මූණ මේස උඩ තියලා මස් අයින් කරලා කට පාදගෙන තමයි කෑම දාන්නේ. මෙහෙම මිනිස්සුත් ඉන්නවා. මනුස්ස ලෝකේ කරපු කර්ම